ඔයාගේ පාසල් කාලේ ලස්සනම කාලේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඔයාගේ උත්තරේ මොකක්ද? මගේ උත්තරේ නම් A level කාලේ කියන එක. O level කාලෙත් ලස්සනයි තමයි. හැබැයි ඊටත් වඩා මගේ පාසල් ජීවිතේ ලස්සනම කාලේ තමයි A level කාලේ. අපි දැන් A level ඉවර නිසා අපිට ආයෙ පුළුවන් ඒ chapter එක දිහා හැරිලා බලන්න. ඒ කාලේ ගත කරනකොට දැක්පු විදිහට නම් නෙමෙයි, ඊට වඩා වෙනස්ම විදිහකට. ඉතින් මේක තමයි මගේ A level කතාව. හෝ පොඩ්ඩක් ඉන්න. මට ඔයාලට කියන්න බැරි වුණානේ. මගේ ඉස්කෝලේ තමයි මතුගම CWW කන්නංගර මධ්‍ය විද්‍යාලය. ඉතින් A level වලට ආවට පස්සේ මම තෝරගත්ත විෂයත් එක්ක මට නම් හම්බුනේ අලුත්ම යාළුවෝ ටිකක්. අපේ පන්තියේ ගොඩක්ම ඉදියේ A level වලට අපේ ඉස්කෝලේට අලුතෙන් ආපු යාළුවෝ. 12 වසරේදී අපේ පන්තියේ තිබුණේ ඔෆිස් එක පල්ලෙහා. අපි පන්තියේ සින්දු කියලා අපේ මුළු පන්තියම මැනුම් අහනවා. එකපාරක් එහෙම හොඳට මැනුම් ඇහුවා අපිට මතකයි. ඔයාලා ඔය කලින් දැක්කේ නම් අපේ ටීචර් එක ෆෝන් එකෙන්ම ටීචර්ස් ඩේ එක දවසේ හොරෙන් වීඩියෝ කරපු වීඩියෝ එකක්. 12 වසරේ ෆීල්ඩ් ට්‍රිප් එක, 13 වසරේ ඇනුවල් ට්‍රිප් එක දවස් දෙකක්. ඉතින් ඒවා තවත් ලස්සනම මතක ගොඩක් එකතු කළා මගේ A level ජීවිතේට. හිතන්නකෝ දවස් දෙකක් යාළුවෝ එක්ක නුවරඑළියට ට්‍රිප් එකක්. සීතලේ කුලි වෙලා හැමෝම එක පොදියට එදා රෑ නිදාගත්තේ. ඒක වෙනමම ෆීලිං එකක්. ෆෝන් වලට පොඩ්ඩක්වත් සිග්නල් තිබ්බ නැති දැනක තමයි අපි නැවතුනේ. ඉතින් තවත් ජොලි. ඒ දවස් මතක් වෙනකොට නම් ආයමත් යන්න හිතෙනවා ඒ කාලෙට. මේ පේනවනේ එක විදිහකට නම් ඉන්නම බෑ. මේ වීඩියෝ එක ගත්තේ මම බේවැල ෆාම් එකේදී. ඔය ඉස්සරහින් රෝස් පාට ජැකට් එක දාන් ඉන්නේ රවියා. රවියා කිව්වට ඉතින් එයාගේ නම රවිදි. අනිත් පැත්තේ ඉන්නේ හරුණි. අර මැද්දෙන් බායි කීකේ නම් උදේශිකා. ඔහොම දන්නේම නැතුව ඉතින් කාලේ ගෙවිලා ගිහින් A level exam එකත් ආවා අත ළඟටම. අන්තිවල අවසාන දවස් ටිකත් ගෙවිලා ගියා. අපේ යාළුවෝ හමු වෙන අන්තිම දවස් ටිකත් හිමින් ගෙවිලා යනවා කියලා අපිට තේරුණා. ඒ මොහොතවල් සතුටින් ගත කළත් එක්සෑම් ප්‍රෙෂර් එකත් ආයෙ අපි කවදා හමු වෙන්නේ කියන හැඟීමත් හිතේ කොනක තිබුණා. හැමෝම හිටියේ එක වගේ A level විභාගයට මහන්සි වෙන ගමන්. ඉස්කෝලේ අවසාන දවසේ, ඒ කියන්නේ අපිට ඇඩ්මිෂන් දුන්න දවසේ අපි ඇඩ්මිෂන් අරගෙන ටීචර්ස්ලට ලස්සන උපහාරයක් ලෑස්ති කරලා තිබුණා. ඒක අපි හැමෝම ටෙක්නොලොජි සෙක්ෂන් එක විදිහට තමයි ලෑස්ති කරලා තිබුණේ. ලස්සනම දේ තමයි ටීචර්ස්ලත් අපිට සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුණා. ටෙක්නොලොජි සෙක්ෂන් එක විදිහට ටීචර්ස්ලා අපි අතර තිබුණේ හරිම ලස්සන බැඳීමක්. එයාලා හැම මොහොතකම මොන දේ වුණත් පෙනී හිටියේ අපි වෙනුවෙන්. ඒ වගේම කතා කළේ අපි වෙනුවෙන්. ඒ වගේම ඒගොල්ලෝ අපව ගොඩක් විශ්වාස කළා කියලාත් අපි දන්නවා. කාලය ඔහොම හිමින් ගෙවිගෙන යද්දී A level exam එක වෙනුවෙන් හැමෝම එක වගේ මහන්සි වුණා. සමහර වෙලාවට මේ හැමදේම එපා වෙලා ගිය අවස්ථා නැතුවම නෙමෙයි. දමල ගහලා නිකන් ඉන්නත් හිතුණා. ඒත් අම්මා අප්පච්චිගේ බලාපොරොත්තු, ගුරුවරුන්ගේ බලාපොරොත්තු, හීනේ අත්තරින්න හිතන හැම වාරෙකම ආය හීන අල්ලගන්න උදව් කරේ ඒවා. ඒවා මතක් වෙනකොට කොහොමද අපි මේ හීනේ අත්තරින්නේ? ඉතින් මගේ එකම හීනය උනේ කොහොම හරි කොළඹ යුනිවර්සිටි සිලෙක්ට් වෙන එක. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි නොබලා දිගටම වැඩ කරා. නිදි වර්ජිත රාත්‍රීන්, මහන්සිය, කැපවීම,
මේ ඔක්කොම එකම හේනයක් වෙනුවෙන්ම වෙන් වෙලා තිබුණා. කොච්චර මහන්සි වුණත් ඉතින් අත්හරින්න බෑනේ. මොකද A level කියන්නේ අපේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ඒක අපිට හොඳ අවස්ථාවක්. ඉතින් ඒ වගේ හොඳ අවස්ථාවක් කොහොමද අපි මග අරගන්නේ? A level විභාග ලියන්න බලාගෙන ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මට එයාලට කියන්න තියෙන්නේ එපා වෙනවා, දමල ගහලා නිකන් ඉන්න හිතෙනවා. එහෙම තමයි මහන්සි වෙනකොට අපිට හිතෙනවා මේක මොන කර්මයක්ද කියලා. ඉතින් හැම වෙලාවෙම හිතට මුල් තැන දීලා නම් වැඩ කරන්න එපා. මොකද හැම වෙලාවෙම හිත නම් කියන්නේ අනේ දැන් ඇති මේ කරා හොඳටම ඇති කියලා. හැබැයි ඉතින් හිතට මුල් තැන දීලා වැඩ කරොත් ඔයාට ඔයාගේ හීනෙට නම් යන්න බැරි වෙනවා. හැම වෙලේම මතක් කරගන්න තමන්ගේ ඩ්‍රීම් එක, තමන්ගේ ඩ්‍රීම් යුනිවර්සිටි එක, තමන්ගේ ඩ්‍රීම් ලයිෆ් එක, ඒ වගේ දේවල් මතක් කරගත්තාම ඉබේම ඔය තියෙන කම්මැලිකම්, කම්මැලි ගතිය ඒවා ඔක්කොම මගහැරිලා යනවා. මොකද එතකොට අපේ මොලේට හැම වෙලාවෙම මතක් වෙන්නේ මගේ ඩ්‍රීම් යුනිවර්සිටි එක, මගේ ඩ්‍රීම් ලයිෆ් එක, මම මෙහෙම මගේ ගර්ල්ස් අචීව් කරන්න ඕන, මගේ ටාගට්ස් වලට යන්න ඕන, අම්මා අප්පච්චි මං වෙනුවෙන් බලාපොරොත්තු තියන් ඉන්නවා. ඔය දේවල්නේ. එතකොට ඒවා හැම වෙලේම මතක් වෙනකොට හිතට නම් ඉතින් දිනන්න හම්බෙන්නේ නැහැ. ඔයා කොහොම හරි කට්ට කාගෙන මේ ගේම් එක ප්ලේ කරා කියන්නේ ඔයා අනිවාර්යෙන් මේ ගේම් එක දවසක දිනනවා. අපි ආයේ යමුකෝ ඉතින් මගේ කතාව අහන්න. විභාගය ඉවර වුණත් එක්කම අපිට ආයෙත් ප්‍රැක්ටිකල් ක්ලාසස් පටන් ගත්තා. මොකද මම කරේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි. එතකොට අපිට ප්‍රැක්ටිකල් එක්සෑම් එකකුත් තියෙනවනේ. අලුතෙන් හදපු ටෙක් ලැබ් එකේ වැඩත් ඉවර නිසා ප්‍රැක්ටිකල් පුරුදු වෙන්න අපි ඉස්කෝලෙත් ගියා. දැන් ඔයාලා බැලුවේ ඒ දවස්වල ලස්සන මතක වලින් පොඩ්ඩක්. ඔය ඉන්නේ රවියයි චිකයි. ඔය ඉන්නේ හරුනි. ඔය සුදු එක ඇඳන් ඉන්නේ මම. ඉතින් අපි හතර දෙනා තමයි හැම වෙලේම එකට ඉන්නේ. මේ ඉන්නේ දිනෙතුයි සඳරුයි. ඉන එක දෙක ගෙවිලා යද්දී ප්‍රැක්ටිකල් එක්සෑම් දවසත් ළඟටම ආවා. මේ ඉතින් අපි කට්ටිය ප්‍රැක්ටිකල් එක්සෑම් එකට යන මුල්ම දවස. ඔය hina වෙලා හිටියට අපි හැමෝම හිටියේ බඩ ඇතුලේ බිත්තර තැම්බෙන්න තරම් බයකින්. පේනවනේ ඉතින් ඕකනේ මම කියන්නේ අපිට එක විදිහකට ඉන්නම් බෑ කියලා. අපි හිතපු තරම් පළවෙනි දවසේ ස්පෝට් ටෙස්ට් එක අමාරු වුණේ නැති නිසා ගෙදර එද්දී කට්ටියම ඉතින් ජොලියක් දාගෙන තමයි ආවේ. මම නම් ඉතින් මෙයාලගේ කෝලන් ටික බලාගෙන ඒ ටික වීඩියෝ කර කර ආවා. ඔය ඉන්නේ නම් ගිත්මී දෙවගෙන. එතකොට ඔය සීට් එක ඉස්සරහට නැවිලා ඉන්නේ චන්දි. ඔය මගේ පිටිපස්සේ ඉන්නේ මාෂා. එතකොට චන්දිට එහා පැත්තෙන් ඉන්නේ ගිත්මී. ගිත්මිට එහා පැත්තේ ඉන්නේ දෙවගෙන. ඔය සෙට් එක තමයි ඉතින්. එකතු වුණාම hina වෙනවා කෙලවරක් නැහැ. මේ අපේ ප්‍රැක්ටිකල් අන්තිම දවස. අදින් අපේ A level ජීවිතේ ඉවර වෙනවා. ඉතින් එක්සෑම් එකත් සම්පූර්ණයෙන්ම ඉවර නිසා අපි එක්සෑම් සෙන්ටර් එකෙන් එළියට ආවේ ගොඩක් සතුටින්. මුලින් කියන්න බැරි වුණානේ. අපිට ප්‍රැක්ටිකල් එක්සෑම් තිබුණේ වෑවිට මෛත්‍රී විද්‍යාලේ. ඒ කියන්නේ බණ්ඩාරගම. ඉතින් එක්සෑම් ඉවර වුණ දවස නිසා අපි කට්ටියම කයියක් දාගෙන බණ්ඩාරගම ටවුන් එකටම ගියා බස් එකක් අල්ලගෙන. ඔයාලට ඇහුණා නේද? මං ඉවරයක් නැතුව වීඩියෝ කරන නිසා අපේ ක්ලාස් ලීඩර්ට මල පැනලා. ඉතින් අපි බණ්ඩාරගමින් බස් එකට නැගලා කළුතරට එද්දි 3ට විතර වුණා. එහෙම්මම කළුතර ස්ටෑන්ඩ් එකෙන් මතුගම බස් එකකින් නැගලා අපි මතුගමට එන්න පිටත් වුණා.
ඒ වෙනකොට නම් ඉතින් කට්ටියට හොඳ ගණන්. මොකද කට්ටිය දවල්ට කාලත් නෙමෙයි නේද? ඉතින් මේ ඉන්නේ අපේ ගිත්මි. බස් එකට නැගලා එයා තමයි මල් ළඟින් වාඩි වුණේ. ඉතින් අපි දෙන්නත් එක්ක කළුතර ඉඳන්ම මතුකමට වෙනකම්ම ලොකු කයියක් දාගෙන තමයි ආවේ. පැයක් විතර ඉතින් අපි දෙන්න කයිය ගැහුවා. මොකද ඉතින් කළුතර මතුකම් බස් එක මතුකමට එන්න පැයක් විතර යනවානේ. කොහොම හරි අපි හැමෝම ඉතින් මතුකමට එද්දි 4:15 වගේ වුණා. මතුගමින් ඉතින් හැමෝම තම තමන්ගේ ගෙවල් වලට යන්න ඒ බස් වලට නගිද්දී අපි හැමෝම විසිරිලා ගියා. අනේ ඉතින් අපේ A-level කතාවත් ඒ විදිහට එදා ඉවර වුණා. ඉතින් එදායින් A-level ඉවර වෙලා විසිරිලා ගිය අපි අපේ ජීවිතේ විවිධ පැතිකඩවලට යාවි. තවදුරටත් අපි හැමෝම එකම පාරක නොයා තම තමන්ට විතරක් ආවේනික වෙච්ච තමන්ගෙම පාරක් තෝරගනීවි. ඉතින් යාළුවෝ තාවකාලිකයි. තවත් කාලෙකට පස්සේ හම්බුනාම සමහර යාළුවෝ එදා වගේම කඩපුරෝලා hina වෙලා අපිත් එක්ක කතා කරයි. ඒත් සමහරු වෙනස් වෙලා ඉඳීවි. ඒවා ඉතින් සාමාන්‍යයි. සමහරු කැම්පස් යයි. සමහරු කෝසස් කරයි. සමහරු ජොබ් වලට යයි. ඒ තැන්වලදී අපිට තවත් අලුත් යාළුවෝ හම්බ වෙයි. තම තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න හැමෝම මහන්සි වේවි. ඉතින් මොන දේ කොහොම වුණත් අපි හැමෝම එකමත් එක කාලෙක එකම පන්තියේ ඉගෙන ගත්ත යාළුවෝ ටිකක් කියන එක නම් වෙනස් වෙන එකක් නෑ. ඒ ලස්සන මතක හැමදාම අපේ හදවතවල රැඳිලා තියේවි. ඒ ආදරණීය මතක කොහොමනම් අමතක කරන්නද? 2025 ටෙක් ෆැමිලි එකේ මෙම්බර්ස්ලා විදිහට A-level කියන චැප්ටර් එක දිහා ආයෙමත් හැරිලා බැලුවම අපි හැමෝටම මතක් වුණ ගමන් මූණේ ලස්සන හිනාවක් ඉතුරු වෙන සුන්දරම මතක පිරුණු ලස්සනම කාලයක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මගේ යාළුවෝ හැමෝටම මං ගොඩාක් ආදරෙයි. ඉතින් මේ තමයි මගේ A-level කතාව. කවදා හරි දවසක ඔයාටත් මේ වගේ කියන්න ලස්සන A-level කතාවක් තියෙවි. ඉතින් අදට මේ vlog එක ඉවරයි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ටටා.